මම ආචාර්ය අජන්ත පෙරේරා පරිසර විද්‍යාඥ. අද මට කැඳවීමක් තියෙනවා බම්බලපිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන්න කියලා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආදායම් වියදම් ගැන දුන්න වාර්තා සම්බන්ධව යම්කිසි කාරණයක් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියන්නේ. දැන් අත වශයෙන්ම කියනවා නම් මැතිවරණයේ අවසානයේදී වියදම් වාර්තා දෙන්න කියලා කිව්වහම 21 දෙනෙක් තරඟ කරා ස්වාධීන කණ්ඩායම අංක 2. ඒ වෙලාවේ වාර්තා බහුතරයක් අපි ගිහිල්ලා මැතිවරණ කාර්යාලයට දුන්නා. හැබැයි ඇතැම් අය හිටියේ කොළඹින් පිට නිසා දවස් දෙකක් වගේ කාලයක් ගත වුණා ඉතුරු වාර්තා ටික දෙන්න. හැබැයි මේ වාර්තා සියල්ලම නිවැරදි කියලා මැතිවරණ කාර්යාලයෙන් පිළිගත්තා. දැන් ඊට පස්සේ අපිට කිව්වා අනිවාර්යයෙන්ම පහුවෙලා දුන්න අය එන්න ඕනි කියලා මේ ගැන කියන්නේ මේ විභාග කරා. දැන් ඒ කිව්වේ ඇයි මේ වියදම් වාර්තා ප්‍රමාද වුනේ කියලා. මේ ගැනයි කතා කරන්නේ කියලා. නමුත් මෙතනට ආවන් පස්සේ ඒ ආපු පිරිසකින් අහලා තියෙන ප්‍රශ්න තමයි මාව අඳුරනවද? මගේ ගෙදර කොහෙද කියලා තියෙන්නේ කියලා දන්නවද? මගේ සැමියාව අඳුරනවද? මගේ දරුවා අඳුරනවද? මම කාත් එක්කද සම්බන්ධතාවය තියෙන්නේ? මගේ වියදම් ගැන දන්නවද? ඒ වගේ මාත් එක්ක මැතිවරණයට ඉදිරිපත් උනේ ඇයි? මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ එක්කම අහලා තියෙනවා ඕගලන්ට කීයක් ගෙව්වද මේ මහත්මිය ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ? ඕගලන්ට කොච්චර ගාණක් හම්බ වුණාද? මැතිවරණ කාර්යාලයේ කිව්වේ නෑ මේ ප්‍රශ්න අහන්න කියලා. මැතිවරණ කාර්යාලයේ කිව්වේ ඇයි වියදම් වාර්තා දෙන්න ප්‍රමාද වුනේ කියන එක විතරයි අහන්න කිව්වේ. දැන් අද ආයිසරයක් මට ඉන්න කියලා තියෙනවා මේ ගැන වාචිකව සටහනක් ගන්න කියලා. දැන් මෙතෙන්දී මට ලොකු ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි හර්ෂණ නානායක්කාර ඒ කියන්නේ අධිකරණ ඇමතිතුමා කියනවා වැඩසටහනකදී තමන් වත්කම් බැරකම් වාර්තාවල් දීලා තියෙන වගේ වැරදි කියනවා කියලා. ඒකට හේතුව තමන් අධිකරණ ඇමති වුණත්, තමන් නීතිඥවරයෙක් වුණත්, තමන් කාර්යශූරී මිනිසෙක් වුණත්, මිනිසෙක් නිසා ප්‍රමාද දෝෂ ඇති වුණා. ඊළඟට එයා කියනවා මම මිනිස්සෙක් නේ, මම මිනිහෙක් නේ, මිනිහෙක්ගෙන් අතපස් වීම වෙන්න පුළුවන් කියලා. ඒක hina වෙලා කිව්වහම මුළු ලංකාවම ඒක පිළිගන්න. ඔහුට පුළුවන් පසුවීම වෙන්න කියලා. ඊළඟට එයාගේ වත්කම් වාර්තාවල අඩුම වශයෙන් දියුරුණු කොමසාරිස්වත් එයාගේ අත්සන තහවුරු කළ අත්සන් කළ නැහැ වත්කම් බැරකම් වාර්තාව. ඊළඟට තමන් සතු නිවෙස් දෙකක් ගැන කතා කරනවා. ඒවා කොච්චර මිලද කියලාවත් ඔහු සඳහන් කළා නැහැ. මේවා විශාල වැරදි. අධිකරණ ඇමති විදියට අවුරුද්දක් ඉන්නව හර්ෂණ නානායක්කාර මල්ලි. හැබැයි මේ දේවල් නිවැරදි නොකර ඔහු අන්තිමට කියනවා මම මිනිස්සෙක්, මට කාර්ය බහුලයි, ඒ නිසා මගේ අතින් අතපස් වීම වෙනවා. අතපස් වීම වෙන්න පුළුවන්, අතපස් වීම වෙන්න පුළුවන්, අතපස් වීම වෙන්න පුළුවන්. හැබැයි ඒක අජන්ත පෙරේරා මිනිස්සෙක් නෙමෙයිද? විලෙක්ද? මොකද ඇයි එතකොට මට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙච්චර එන්න කියලා බඩු දෙන්නේ? මම මොකද්ද තියෙන වෙනස? වෙනස තමයි මම පරිසරය ගැන කතා කරනවා, අලි අතුන් මරණය ගැන කතා කරනවා, අලි මස් කනවා කියලා කියනවා, දල නිසා සත්තු මරනවා කියනවා, දුම්රිය පාරට පන්නලා සත්තු මරලා කියනවා, වඳුරන්ගේ ගාන ඩොලර් 50000යි කියලා කියනවා එක වඳුරෙක්ට. මේ හැම දෙයක්ම කතා කරනවා. ඒ වගේම එක්ස්ප්‍රෙස් පර් නැවේ ඒ ඩොලර් මිලියන 500ක් තාමත් එංගලන්තේ ලොයිඩ්ස් බැංකුවේ තියෙනවා කියලා මම කියනවා. එතන මගේ හර්ෂණ නානායක්කාරගේ වෙනස තමයි එයා අධිකරණ ඇමති. එයා අධිකරණ ඇමති
හැබැයි මම තමා මේ රට වෙන වැරදි ගැන කතා කරන්නේ. මේකයි මගේ තියෙන වැරද්ද. ඒකයි මට හැමතිස්සෙම එන්න කියලා වද දෙන්නේ. ඒකයි හොයලා බලන්න කියන්නේ. ඇයි මම ඡන්දය ඉල්ලුවේ? ආයි ඡන්දය ඉල්ලනවද? කවුද මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. මේක මොන මගුල් විකාරයක්ද?